ආයිබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඔබ අපිත් එක්ක ඉන්න ඔබ හැමෝම දන්නවා අපි හැම වෙලාවෙම ඉදිරිපත් කරන සමාජ අසාධාරණකම් වංචා දූෂණ ආක්‍රමකතා මේවා තරාතිරමක් අපිට නැහැ. ඒ වගේම පෞද්ගලික වෙන්නත් පුළුවන් මොන කාරණා වුණා සමාජයට දැඩි ලෙස බලපානවා නම් අපි අන්න එතෙන්දී ඒ කාරණා ඉදිරිපත් කරනවා. එතකොට ඒ කාරණා වලින් සමාජයට සිද්ධ වෙන හානිය පිළිබඳව අපි නිරන්තරයෙන්ම වාර්තා කරන්නේ විද්‍යාත්මක පැතිකඩවල් ඒ වගේම සංස්කෘතික පැත්ත වෙනත් ආගමික ලබ්ධීන් වලට පවා හානියක් වෙන්නේ නැති විදිහට සමාජයට ක්‍රෝධය වෛරය ඉරිසියාව තරහව ඇති වෙන්නේ නැති විදිහට තමයි අපි ඔබට වැඩසටහන ඉදිරිපත් කරන්නේ. දැන් අපි එහෙම ඉදිරිපත් කරනකොටත් අපිට සමහර දේවල් හම්බ වෙනවා හිතා ගන්න බැරි අදාහ ගන්න බැරි මාතෘකා. විශේෂයෙන්ම දැන් මේ මාතෘකා වලට වත්මන් රජය නිසි ආකාරයෙන් සමහර තැන්වලදී ඇඩ්‍රස් කරනවා නැත්නම් ආමන්ත්‍රණයක් කරන විදිහත් අපිට පේනවා. ඒක හොඳයි. විය යුතු දෙයක්. විශේෂයෙන්ම අද අපි ඔබට කියන්න යන්නේ හමුදාවේ පොලිසියේ බන්ධනාගාර රේගු වගේ මේ ආයතනවල ඉන්නවා කෝටි ප්‍රකෝටිපතියන් වෙච්ච සාමාන්‍ය පුද්ගලයෝ සාමාන්‍ය නිලධාරීන්. ඒගොල්ලෝ කොහොමද කෝටි ප්‍රකෝටිපතියන් වුනේ? මේගොල්ලෝ ඇල්ලීම සඳහා දැලක් දානවා වත්මන් රජයේ යටතේ. ඒකයි විශේෂත්වය. ඒත් එක්කම ඒවා එහෙම වෙද්දී අධිකරණවල සේවය කරන නැත්නම් අධිකරණ විනිශ්චයකාරවරු මේ වෙද්දී විශාල ප්‍රමාණයක් වැඩ තහනම් කරලා තිනවා. වැඩ තහනමකට ලක් වෙනවත් එක්කම සේවය සම්පූර්ණයෙන්ම සේවයෙන් අයින් කරපු අයත් ඉන්නවා. ඒත් එක්කම ඒවා ඒ ආකාරයෙන් වෙද්දී පාතාලය සමගනේ පාතාලය වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරුන්ට අමතරව ඒක ඒගොල්ලන්ගේ නීතිඥ අයිතිවාසිකමක්. ඒක කිසිදු ගැටලුවක් නැහැ. පාතාලය වෙන්න පුළුවන් අපරාධකරුවන් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥ ආචාර ධර්ම වලට අනුව නැත්නම් නීතිඥ නීති වලට අනුව හානියක් අසාධාරණයක් අකටයුත්තක් නෙවෙයි. ඒක ඒගොල්ලන්ගේ අයිතිවාසිකමක්. හැබැයි ඒ අයිතිවාසිකම භාවිතා කරමින් ඒ තුළ තියෙන බලය භාවිතා කරමින් පාතාල අපරාධකාරයන්ගේ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරවල නීතිඥවරු යෙදී සිටිනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධව වාර්තා කීපයක් අපිට හම්බ වෙනවා. විශේෂයෙන්ම පළවෙනි කොටස වෙන්නේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ බන්ධනාගාර සහ රේගු නිලධාරීන් එයාලව ඇල්ලීම සඳහා අල්ලස් දූෂණ වංචා දැලක් මේ වත්මන් රජය යටතේ විශේෂයෙන්ම පත් කරලා තියෙනවා. අවශ්‍ය කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගියත් අනිත් ආයතන වලින් විශ්‍රාම ගියත් මේගොල්ලෝ සිද්ධ කරලා තියෙන වංචා දූෂණ ආක්‍රමණිකතා මේ දූෂණ වංචා දැලට අසු කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වෙද්දී සිද්ධ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපි නිරන්තරයෙන්ම ත්‍රිවිධ හමුදාව ඒ වගේම පොලිසිය වංචා දූෂණ ආක්‍රමණිකතා විශාල ප්‍රමාණයක් අපි ඉදිරිපත් කරලා තිනවා. පසුගිය රජයේ සමයේ හමුදාවේ අර හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හමුදාපතිලගේ මේගොල්ලන්ගේ වංචා දූෂණ ආක්‍රමණිකතා එළිදරව් කරා කියලා තමයි අපි අල්ලලා දැම්මේ රිමාන්ඩ් එකට නැත්නම් බන්ධනාගාරට දැම්මේ. අපිට දැන් නඩු යනවා. හැබැයි අපි කරපු පැමිණිල්ල ඔවුන්ගේ වංචා දූෂණ සම්බන්ධව අපි කරපු පැමිණිල්ල වලට තාමත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම තියෙද්දි තමයි දැන් කොහොම හරි වත්මන් රජය මේව ඇල්ලීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒකට අපෙන් ආචාර්ය මොකද වංචා දූෂණ ආක්‍රමණිකතා දූෂණ වලට අපි කොහොමත් විරුද්ධයි. සමාජ අසාධාරණකම් වලට විරුද්ධයි. අපි පෙනී ඉන්නේ කතා කරන්නේ හැම වෙලාවෙම එහෙම දේවල් කරන්න එපා කියලා. එතකොට දැන් හමුදාවේ ලොක්කෝ හමුදාපතිලා ත්‍රිවිධ හමුදායම පොලිස්පතිලා වෙන්න පුළුවන්. බන්ධනාගාර ලොක්කෝ මේ හැම කෙනාටම ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය දැන් සකසමින් තිබෙනවා. වංචා දූෂණ ආක්‍රමණිකතා කරලා විශ්‍රාම ගිහිල්ලා හිටියත් ඒගොල්ලන්ට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම මේ ඔස්සේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ මේ වෙද්දි ස්ථාපනය කරලා තිනවා මේ අභ්‍යන්තර පරිපාලන ඒකකයක්. එතකොට මේක slamiaw@gmail.com කියන මෙන්න මේ Gmail එක හරහා ඕන කෙනෙකුට පැමිණිලි කරන්න පුළුවන්කම තියෙනවා. ත්‍රිවිධ හමුදාවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වංචා දූෂණ ආක්‍රමණිකතා සිද්ධ කරපු අය ඉන්නවනම් කරන අය ඉන්නවනම් විශ්‍රාම ගියත් ලිඛිතව හෝ නැත්නම් අලිඛිතව නැත්නම් පෙස්සමක් මාර්ගයෙන් හරි ඉදිරිපත් කරන්න පුළුවන්. මේව ඉදිරිපත් කරාට පස්සේ ඒගොල්ලෝ ක්‍රමයක් හදලා තිබෙනවා මේක ඇතුලේ අංකයක් ලබා දීම සම්බන්ධ. හැබැයි මේ වගේ ආයතන හමුදාවල් ඇතුළේ මේ වගේ ආයතන ඉදිරිපත් කරාට හැදුවට අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද හරියට වංචා දූෂණ ආක්‍රමණිකතා සම්බන්ධ විමර්ශන සිද්ධ වෙවිද කියලා අපි දන්නවා. ගෝඨාභය රාජපක්ෂනේ මහින්ද රාජපක්ෂගේ යුගයේ අභ්‍යන්තර විගණන කියලා ඒකකයක් ඇති කරලා ඒ ආයතනවල නිලධාරීන්ට ඕන ආකාරයට ඒ බලය තියෙන නිලධාරීන්ට ඕන ආකාරයට වංචා දූෂණ ආක්‍රමණිකතා සිදු කිරීම සඳහා අවශ්‍ය පරිසර නිර්මාණය කරා අභ්‍යන්තර විගණන කියලා ඒකකයක් සකසමින්. හැබැයි ඊට කලින් මේ හැම ආයතනයක්ම විමර්ශනය කරේ රජයේ විගණක අධිපති දෙපාර්තමේන්තුව. ඒ නිසා වංචා දූෂණ ආක්‍රමණිකතා ඔය ආයතනවල සිද්ධ වුණේ නැහැ. හැබැයි අතන්දී
රාජ්‍ය ආයතන වල ප්‍රධානීන්ට බේරෙන්න අවශ්‍ය පුළුවන් විදියට ඕන දෙයක් හදලා යවන්න පුළුවන්කම තිබුණා තියෙනවා තවමත් එහෙමයි. එතකොට දැන් මේ දූෂණ වංචා හෙවීම කියලා සඳහා මේ ආයතන වල අභ්‍යන්තර ඒකක ඇති කිරීම තුළිනුත් අපි විශ්වාස කරන්නේ අපේ අත්දැකීමේ හැටියට හරියට මේවා සිද්ධ වෙයි කියලා විශ්වාස කරන්නේ නැහැ. හරියට සිද්ධ කරනවා නම් දැන් අපි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වත්මන් හමුදාපතිවරයාට කියන්නේ මේක සිද්ධ කරනවා නම් අන්න හිටපු හමුදාපති විකුණු ලියනගේගේ ඊට පස්සේ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා අපි දන්නවා මේ විශ්‍රාම ගිහිල්ලා හිටියේ අර සිකියුරිටි ෆෝම් එක නැත්තම් අර පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කියන්නේ ආරක්ෂක අංශව බාර හිටපු නිලධාරියෙක් කෝටි ප්‍රකෝටිපතියෙක් වුණේ කොහොමද කියලා දැන් හොයන්නකෝ මෙන්න තියෙනවා පුළුවන් නම් හොයලා පෙන්නන්නකෝ ඒක නිසා අපි විශ්වාස කරන්නේ නැහැ මේ වෙයි ටිකක් වෙයි ටිකක් සිද්ධ වෙන්නේ නැහැ මේවෙන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි මේ හමුදාපතිලා ජනරාල් වගේ කට්ටියට ඒගොල්ලොන්ට පාලනය කරන්න බැරි මිනිස්සු බැරි හමුදා නිලධාරීන් වැරදි චෝදනා හරි දාලා හමුදාවෙන් එළවීම සඳහා අවශ්‍ය පරිසරය මේවා හරහා සිද්ධ වේවි. ඒක නිසා අපි මේවා මේ විශ්වාස කරන්නේ. හැබැයි මේ ආයතනවල ඉන්නේ අර දැන් බඳව ගන්න හදන අල්ලස්සව දෝෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට බඳව ගන්න හදන නිලධාරීන්. ඒ අලුත් නිලධාරීන් මේවා ආයතන වලට දාලා සිද්ධ කරනවා නම් විතරක් හරියට කෙරෙවි. නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද පැහැදිලිවම පුළුවන් නම් කරලා පෙන්නන්න. අපි කියන්නේ එහෙමයි. හැබැයි අර විදිහට කරොත් මේක සිද්ධ වෙයි. ඒ අතරේ දැන් මූලික අධීරයේදී මේ දැන් අල්ලස් කොමිසම මේ දැල යොදනවා වෙනත් ආකාරයක තවත් ආකාරයක පුළුල් විමර්ශනය සිද්ධ කරනවා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් රේගු වගේ ආයතනවල ඉන්න ජ්‍යෙෂ්ඨම හමුදා නිලධාරීන්ගේ වත්කම් බැරකම් විමර්ශනය කරන්න. ඉතින් පල්ලෙහාට තමයි එන්න සැලසුම් කරලා තියෙන්නේ. එතකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ ආගමන විගණන දෙපාර්තමේන්තුව මේ හැම එකක්ම මේ සඳහා ඔවුන් පාදක කරගෙන තියෙනවා. එතකොට දැන් ඊගාවට අපි අනිත් පැත්තට හැරුණාන් පස්සේ දැන් ඒ රාජ්‍ය ආයතනවලට යම්කිසි රාජ්‍ය ආයතනවල සේවය කරන යම්කිසි පුද්ගලයෙකුට අසාධාරණයක් වුණාන් පස්සේ රාජ්‍ය ආයතන වෙන්න පුළුවන් නැත්නම් සිවිල් සේවය වෙන්න පුළුවන් සිවිල් සේවය නොවන පෞද්ගලික ප්‍රශ්න වෙන්න පුළුවන් අපි හැමෝම යනවා අධිකරණයට තමයි නඩුව කියාගෙන අධිකරණයෙන් තමයි අපි උත්තේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ වෙද්දී විනිසුරුවරු මහාධිකරණ විනිසුරුවරයෙක් ඇතුළු විනිසුරුවරු 20 දෙනෙකු වැඩ තහනම් කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අපි මීට කලිනුත් මේක වෙනත් ආකාරයක 70ක් විතර ඉන්නවා කියලා අපි ලැබුණු තොරතුරු ඔස්සේ අපි මේ රටට කිව්වා. එතකොට දැනට විනිසුරුවරු 20 දෙනෙකුගේ වැඩ තහනම් කරන්න අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කළා දෙනවා. මේකේ විශේෂත්වය තමයි දැන් මීට අවුරුදු 4-5කට කලින් මමත් ලංකාවේ අධිකරණ විනිසුරුවරු 4 දෙනෙකුට විරුද්ධව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරා. හැබැයි ඒ ලියුම් ඔක්කොම යට ගියා මොකොත් සිද්ධ වුණේ නැහැ. හැබැයි කාලයක් ගියට පස්සේ ලියුමක් අපිට එනවා මේ ඒ සම්බන්ධව අවධානය යොමු කරලා තිනවා. එච්චර. හැබැයි දැන් තියෙන විශේෂත්වය තමයි මේ රටට මේ රටට තොරතුරු දෙනවා. ඒ රටවල් ඒ යම් යම් ආයතනවල ඉන්න මාෆියා කල්ලි වලට අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට වැඩ කරන්න බැරි වෙන විදිහට මේ තොරතුරු ටික රටේ ජනතාවට දෙනවා. අන්න ඒකයි තමයි තියෙන වටිනාකම විශේෂත්වය සහ වැදගත්කම රටේ මිනිස්සු දැනගන්නවා මේ වාගේ මාෆියා කල්ලි ඉන්නවා. ඒකලිතර විනිසුරුවරු 7 දෙනෙක් වැඩ තහනම් කරලා තිනවා. අනික් අය ඊට පස්සේ වැඩ තහනම් කර හෝ අනිවාර්ය නිවාඩු යවලා තිනවා. තවත් සමහරු විමර්ශන කමිටු ඉදිරියේ පෙනී ඉන්නේ නැතුව පරීක්ෂණ වලට මුහුණ දෙන්නේ නැතුව සේවයෙන් ඉවත් වෙලා තිනවා. අන්න එතන තමයි තියෙන දරුණුතාවය. මේගොල්ලෝ සේවයෙන් ඉවත් වුණාට ඒගොල්ලන්ට පුළුවන් අහපව් එන්න නීතිඥ වෘත්තියට. ඉතින් තමන්ගේ රාජකාරී කාලය තුළ වංචා දෝෂණ ආක්‍රමණිකතා මොන හරි දේවල් කරලා තිනවා. නැවත නීතිඥ වෘත්තියටවත් එන්න දෙන්නේ නැතුව අවශ්‍ය කටයුතු කරන්න කියන එක තමයි අපි කියන්නේ. එතනොත් එහාට ගිහලා නීතිඥ වෘත්තිය භාවයෙන් පවා මේගොල්ලෝ අයින් කරන්න. ඒතර විනිසුරු පට්ටමත් නැහැ. නීතිඥ පට්ටමත් නැහැ. මේ අපි අත්දැකලා තියෙන දේවල් සාමාන්‍යයෙන් මම මේ වෙද්දී විනිශ්චයකාරවරු 45 දෙනෙක් විතර වගේ ඉස්සරහ කතා කරලා තිනවා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට කම. එතකොට මහෙත්තත් අධිකරණය ඉඳලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම හැම අධිකරණ කාර්යපටිපාටියකට මම මුහුණ දෙලා තිනවා. මම කටයුතු කරලා තිනවා. ලිඛිත දේශන වාචික දේශන ඔය ආගිමොන්ට හැම එකක්ම විසඳනා හැම එකක්ම මම හැම කර්තව්‍යයක්ම සිද්ධ කරලා තිනවා. එතකොට විනිසුරුවරු 45කින් අපි පැමිණිලි කරලා තියෙන්නේ මම පැමිණිලි කරලා තියෙන්නේ 4 දෙනෙකුට විරුද්ධව. එතකොට නීතිඥ නැත්නම් මේ අධිකරණ විනිසුරුවරුන්ගේ අති බහුතරයක් හොඳයි. හැබැයි මේ ගත්තන් පස්සේ මේ ප්‍රමාණයත් එක්ක ගත්තන් පස්සේ සාධාරණයි. මීටත් වඩා සමහර විට තව ඉන්න පුළුවන්. හොඳයි. අධිකරණ සේවා කොමිෂන් සභාව වත්මන් අග්‍ර විනිශ්චයකාරතුමා යටතේ ඊටාම හොඳින් ක්‍රියාත්මක වීම පිළිබඳව අපේ ගෞරවනීය ආචාර්ය අධිකරණ ක්ෂේත්‍රය සුද්ධ කරලා දෙන්න රටේ මිනිසුන්ගෙන්. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ දූෂණ වංචා හෝ මේ ආක්‍රමණිකතා කරමින් රටේ මහ ජනතාව අපහසුතාවයට ලක් කරලා අසාධාරණ විදිහට නඩු තීන්දුව දීලා ඒ අධිකරණ කාර්යයන් තුළදී සිද්ධ වෙලා තියෙන හානිය පිළිබඳව අර අයුක්තිය නැත්නම් යුක්තිය ඉෂ්ට නැවිච්ච මිනිස්සුන්ට මොකද කරන්නේ? එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ වගේම තමයි තවත් මහත්තාත්වරයක්
නඩු තීන්දුව දීලා තියෙනවා තමන්ගේ තීන්දුවක් දීලා තමන්ගේ සැමියාට පක්ෂාග්‍රාහී වෙන විදියට ඒ තමයි දැන් තවත් සමහරු දැන් ඒ විදියට එතන ලොකු කාර්යයක් සිද්ධ වෙනවා අධිකරණ සේවා කමිසම සභාව ප්‍රමුඛ අධිකරණ අග්‍ර විචාරකතුමා ඇතුළු කණ්ඩායමට අපේ ගෞරවනීය ආචාර්ය හිස නම අපි ආචාර්ය කරනවා ඒක තමයි වෙන්න ඕන. දැන් ඒ ටික හැම වෙද්දී අනිත් පැත්තෙන් නීතිඥ වරුන් විසින් පාතාල සම්බන්ධකම් තියෙනවා ඒ වගේම තියෙනවා නීති හැම කෙනාම නෙවෙයි කීප දෙනෙක් තියෙනවා වගේම ඒ පෙනී සිටීම සම්බන්ධව අපි විවේචන කරමින් ඉදිරිපත් කරා මීට කලින් වීඩියෝ එකක්. හැබැයි එතෙන්දී අපි පැහැදිලි කරේ ඔවුන්ට අයිතිවාසිකම් තියෙන ඕනෑම අපරාධකාරයෙක් වෙනුවෙන් පෙනී ඉන්න. එහෙම පෙනී ඉන්න බෑ කියලා නීතිය සඳහනක් නැහැ. එතකොට අපරාධ නඩුදාන සංග්‍රහ පනත කියවුවට පස්සේ පහසුකම් සැලසිය යුතු ආකාරය බොහෝ දේවල් ඒ තුල සඳහන් වෙනවා. එතකොට දැන් අපි කියන්නේ වරෙන්තුකාරයෝ ඉන්නවා නම් අපරාධකාරයෝ ඉන්නවා නම් මේගොල්ලෝ ආශ්‍රය කරන්න එපා කියලා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නීතිමය පැතිකඩත් එක්ක රටට කියන්න ඕන. හැබැයි මේ නීතිඥවරු අතර ඉන්නවා මේ පාතාල අපරාධකරුවන් සමග සම්බන්ධකම් පවත්වන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ කළුසල්ලි සුදු කිරීමේ ව්‍යාපාරවලට අනුග්‍රහය දක්වා කියලා කියන චෝදනා තියෙන නීතිඥවරුත් මේ ක්ෂේත්‍රය තුල ඉන්නවා කියන එක පැහැදිලිවම යම් තැන්වලදී දකින්න සහ පේන්න තියෙනවා. එතකොට ඒ සම්බන්ධව විමර්ශන මේ විදිහ අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව තුළ සිද්ධ වෙනවා කියන එක පැහැදිලි. ඒත් එකම තමයි අර නීතිඥවරියක් මේ විදිහ තරංගොඩ අරගෙන තියෙන්නේ. එතකොට ඒ විතරක් නෙවෙයි සමහර හිටපු නීතිඥවරුන් විදිහට පෙනී හිටපු මේ ජනාධිපති නීතිඥවරුන්ට පවා යම් චෝදනා තියෙනවා අපිට හිතා ගන්න බැරි දේවල්. මේ දේවල් ඔක්කොම වත්මන් රජය යටතේ හොයලා රට සුද්ධ කරලා දෙනවා කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ රටේ යුද්ධය වර කරා අනිත් පැත්තේ දේවල් පැත්තක තියලා වත්මන් රජය යටතේ අනාගතයේ තව සතවර්ෂයක්වත් අඩුම තරම යනකම් නැත්නම් දශක කීපයක්වත් යනකම් රටේ මිනිස්සු වංචනික ක්‍රියා සිදු නොකරන තත්ත්වයට පත් කරලා දෙනවා නම් වත්මන් රජය යටතේ ඒකත් ලොකු දෙයක්. මොකද මිනිස්සු නැත්තම් මේ මාෆියාවල් අඳුරන්නේ නැහැ. මිනිස්සුන්ට මේ මාෆියාවල් උගන්වන එකත් ලොකු වැදගත්කමක් සහ වටිනාකමක් තියෙනවා. අපි දන්නවා අපි පොලිසියට ගිහලා පැමිණිල්ලක් දැම්මන් පස්සේ වටේ සම්බන්ධකම් තියෙන මාෆියා කල්ලි ජාලයක් ඉන්නවා. අපි ජාල ගොඩක් අඳුරගෙන දිනවා අපි අත්දැකීමෙන්ම. එතකොට ඒ පුද්ගලයෝ එකතු වෙලා බොහෝ දේවල් යට ගහලා සමස්ත සමාජය විනාශ කරන එක තමයි සිද්ධ කරන්නේ. ඒක නිසා දැන් විශේෂයෙන්ම පුවත් තුන අපිට ආඩම්බරයෙන් කියන්න වංචා දෝෂණ ආක්‍රමණිකතා විශේෂයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය තුල සිද්ධ වෙන එක නැවතුණා අනිත් හැමදේම නිකම්ම හරියනවා. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.